Derbyshire Peak District. Derbyshire. අපි ආවා මේ Derbyshire වල Peak District වල හයික් එකකට. ඒකට කියන්නේ Dovedale Stepping Stones කියලා. And මේ February end then ටික spring වෙනවා. Almost spring. Oh, but still cold. මාර ලස්සනම කාර් පාක් එකක තමයි ගෙහුවේ. ඉතින් කාර් එක මේ ලස්සන වතුර පාරක් එක්ක කපක් විතරයි ඉන්නේ. ඔව්. ඉන්නේ. ඉතින් අතනින් තමයි උඩට යන්න තියෙන ස්ටෙපින් ස්ටෝන්ස් මේ දැක්ක විදිහට යන්න ඕනේ මේ. and මේ හොඳ මඩ පාරක් හැමක් වගේ තියෙන එකනේ අලු shoes දෙකක් දාගෙන ඇවිල්ලා හද. ඔව් අප්පා අපරාධ. shoes දෙක හොදන්න වෙනවා ඊට පස්සේ. ගානේ හොදන්න. මේක මේ vlog එකේ ගොඩක් වීඩියෝස් කරන්න බැරි වෙයි. ගොඩක් මේ ස්පේස් එක පොඩි මාරු කරලා නැහැ. මේ ලැප් එකට ඩේටා ටික. මම වල දාලා දුන්නේ චිප් එක දාලා දුන්නේ ආ කරන්න කියලා. කවද්ද දුන්නේ? එදා ප්‍රශ්න වලදී. once upon a time. මා ලස්සනයි මේ පැත්ත. ලස්සන ග්‍රීන් කන්දක් ඉවර වෙනවා ලේක් එකකින්. ඩ්‍රීමින්. We saw her earlier. මොකද? අම්මා පාරට වතුර ඇවිල්ලා. bypass. මේක Peak District වල තියෙන famous hike එකක්. මේ ওই site එකක් location එකක් මේ මම කලින් වැඩ කරපු cheese company එකේ Dovedale cheese තියෙනවා. මේ Dovedale කියලා මේ පැත්තට කියන්නේ. පාරට වතුර දාලා අද හොඳටම වැහැලා අනයිටනවාරේ එහෙනම් පොඩි බයිපාස් රෝඩ් එකකින් තමයි අපි හයික් එක යන්න තියෙන්නේ. පැටෙන්නේ නැති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. තමයි stepping stones අර දැන් කෙනෙක් ඇතින් එනවා මේකේ stones මොකක් හරි storm එකකට මේ stones පොඩක් ගැලිලා ගිහිල්ලා එතකොට යාලා අර entrance එකේ ඕන් කරලා තිබ්බා මේකේ යන්න එපා it's too risky වගේ දේවල් but you could still go I guess බලමු නරගේ යන්න තමයි කියන්නේ Listen, Nanigal.
අපිට සබද්දේනේ සබද්දේ දීලා ගලල්ලක හා හිමීට කකුල තියලා you can මැදට කකුල තියන්න ඔව් ස්පීඩ් එක බලන්න උතර එක කකුලක් තියලා එතන හිමීට බිම ඉඳගෙන තියන්න හරි ලිස්සනද ගල සමත් දෙක හරි Agora servia go. හරි සෙල්ෆි වදිනවා I'm still scared. කොහොම හරි වතුරට වැටෙන්නේ නැතුව stepping stones cross කරා අපි මාර ඇඩ්වෙන්චර් එකක් නේ ඔය කියන්නේ සීන් එක මේ අපි හොඳ වැඩි ඒක තෙමෙන්නව ඒතකොට ඒවා මේ ප්‍රොටෙක්ට් කරගන්නත් ඕන ඔව් මේ ඩ්‍රෝන් එකක් තරන් ආවට මේ ඩ්‍රෝන් ෆ්ලයි කරන්න එපා කියලා වයිල්ඩ් notice එකක් දාලා තියෙනවා maybe because it's a national park ducksලා ඉන්න මාරම sceneries තියෙන එතන මේ ඔක්කොම ගස් ටික මේ දැන් දර වගේ පෙවුනට සමයකට ෆුල් කොළ වෙනවා දලුල දැන් නම් බඩගිනි වුණා හරි අදා ආපු දෙයක් කමුනේ අර ලොග් එකට අපේ වයිෆ් උදේම නැගිටලා හයික් එකට තියෙන පැෂන් එකට කොෆි මිල්ක් එකක් හදලා ෆ්ලාස්ක් එකට දාගෙන බර්ගර්ස් දෙකක් හදලා හතරක් හදලා ස්පයිසි මොනවද තියෙන්නේ ෆෘට්ස් තමයි ආයි ෆෘට්ස් ඇපල් ඔරෙන්ජ් අරගෙන මේ ෆුල් හයික් එක රෙඩි වෙලා තියෙන අනේ අපේ වයිෆ් බර්ගර් හදන් ඇවිල්ලා chicken cheese what does it include salad leaves onion cucumber tomato bread අපි ගමු කිව්වේ නෑ අපි කමු yeah then now lava sleep
පීක් එකට. එතනින් පස්සේ හයික් එක තියෙන්නේ මේ රොක්ස් ටිකක්. උයි caves. කේව්ස් ටිකක්. ඉතින් ඊට වඩා ලස්සන තැනක් තියෙනවා ක්ලවුඩ් තෝප් කියලා මේ. අර තියෙනවා ක්ලවුඩ් තෝප් එක. අන්න අතන ඈත පේන මේ මෙන්න මේ පීක් එකට තමයි දැන් යන්නේ ඊළඟ හයික් එක. From peak to peak. Can't be flying. ලස්සනයි පීක් ඩිස්ට්‍රික්ට්. මෙතනට ඇවිල්ලා එසේල් යනවා. If I No, they was a say- bird. If I was a Bird, what would you do? If you were a bird, what would you do? I would first of all take a bird view, and before the bird view I will take a shit. Yeah, right. You always take shits. Shit. There are people behind us. It's okay. මා ලස්සනයි මේ view එක. ඉංග්ලන්ඩ් වල ගොඩක්ම අපි ඇවිද්ද දැන් තමයි පීක් ඩිස්ට්‍රික්ට් උයි ලේක් ඩිස්ට්‍රික්ට් උයි. රතන හයික් එකක් යන්නේ. මෙතන හයික් එක මා ලස්සනයි. ඒ උඩට ෆයිනලි මේ අපිට මේ ඉරාවු ආවා. මේ පැත්තෙන් එයාලට දකුණ දිහා. මේ මා ලස්සනට පේනවනේ views එක දැන්. කොළ පාට මේ අහස blue and the green vibrance එක දැන් සුපිරිටම පේනවා. අපි මේ පැත්තෙන් ගියා ලවර්ස් ලීප් හයික් එක. ඒකේ පීක් එකට ගිහිල්ලා ඉඳගෙන කිස් එකක් දීලා දැන් බැස්සා ආයිත් ඩව්ඩේල් ස්ටෙපිං ස්ටෝන්ස් වලට. ඊට දැන් එතනින් යනවා මෙතන ස්ටෙපිං ස්ටෝන්ස්. එතනින් යනවා දැන් ආයේ මේ ක්ලවුඩ් තෝප් කියන හයික් එක. That's our destination. අපි යමු. මම හයික් එක නගිනවා. අදින අපි ඉස්සෙල්ලා පාර. මෙතන තමයි ස්ටෙපිං ස්ටෝන්ස්. යද්දි මෙතනින් බයින්ද බෑ මේක මාර ස්ටීප්. නැග්ගට මේ බයිද්දි හරි රූට් එක හොයාගන්න වෙනවා. I hope we find the correct route because we huh? Otherwise, I Kill me. हमारा स्टीप ने